වෙල්කම් බැක් ටු ඉලියන් වීලොග්ස් YouTube channel. ඉතින් මං අද ඉඳන් පොඩි අලුත් වීඩියෝ සීරීස් එකක් තමයි ගේන්න බැලුවේ. මේ සම්බන්ධ කරුණු YouTube එකේ තිබුණේ නෑ. ඒකයි මම මේ මූලික වෙලා පොඩ්ඩක් කරන්න හිතාගත්තේ. ඉතින් මම මේ අවස්ථාවේ කතා කරන්න යන්නේ අපේ ජීවිතයේ තියෙන වටිනාම දෙයක් තමයි දරුවෙක්ගේ ලබා ගැනීමේ සම්පත්තිය. ඉතින් මේකෙදී අම්මයි තාත්තයි කියන දෙන්න තියෙන චරිත දෙක ඉතාමත් වගකීම් ගොඩක් තියෙන චරිත දෙක. ඉතින් අම්ම ගැන නම් ගොඩාක් දේවල් අපිට කතා බහ වෙනවා. හැබැයි මේකේ තිරේ පිටිපස්ස තිරෙන වීරයා වෙන තාත්තා ගැන ලොකු අදහසක් කතා බහකට ලක් වෙන්නේ. ඉතින් කොහොමද තාත්තා කෙනෙක් විදිහට එයාලට හෙල්ප් එකක් ලබා දෙන්නේ කියලා. ඉතින් මේ කතා කරන් යමු අපි ඉස්සරහට මේ සම්බන්ධ විස්තර. මම මුලින්ම කල්පනා කරන්නේ මේ අපි බබෙක් හම්බෙන්න කියලා දැනගත්තම මුල් මාස 3 මේ මාස 3 ඉතාමත් අමාරුම කාල සීමාවක්. මොකද තාත්තටත් අමාරුයි අම්මටත් මට බෙහෙවින්ම අමාරු වෙන කාල සීමාවක්. ඉතින් අපි මේ සම්බන්ධ අපි මේ මාස 3 කාල සීමාවෙදී සිදුවෙන දේවල් ගැන අපි පොඩ්ඩක් විස්තරාත්මකව බලලා ඉතින් අපි මේක පොයින්ට්ස් වලින් කතා කරොත් මුලින්ම අපිට පුළුවන් මගේ පොයින්ට් පළවෙනි එක වන්නේ හෝමෝන යුද්ධය. ඉතින් මේ දවස්වල තියෙන හෝමෝන යුද්ධය ගැන කතා කරොත් අම්මට මාර විදිහට එයාගේ ඇඟේ තියෙන හෝමෝන ප්‍රතික්‍රියාවකින් සිදු වෙනවා. එතකොට එයා වෙලාවකට කීර්ති ගන්නවා, වෙලාවකට අඬනවා, වෙලාවකට තරහ යනවා. ඉතින් ඔයාට ඒක එකපාරටම හිතට වදින්න නැතුව මොකද්ද මේ එකපාරට මේ වුනේ, මෙයා මාත් එක්ක මෙච්චර කාලයක් හොඳට හිටියානේ, ඇයි මෙයාට මෙහෙම වුනේ කියන එහෙම පොඩ්ඩක් බොඩි චකිතයක් වගේ ඔලුවට එනවා ඇති. ඉතින් ඒ වුණාට ඒක ගැන ඉච්චර ලොකුට හිතා ගන්න එපා. මොකද අම්මගේ සෞඛ්‍යයයි අම්මගේ මනසයි තමයි තාත්තා කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම දේ. වෙලාව යප්ගෙන ඉන්න වෙලාවක කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඒක. ඉතින් මේ වගේ වෙලාවක් ආපු වෙලාවක ඔය කෙනෙක් කිම නෝනට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක වගේ ඉතින් එයාව කූල් කරන්න, කාම් කරන්න, කතා කරන්න තියෙන්නේ. ඕක මෙහිමයි, පොඩ්ඩක් ඉවසන්න, මමත් ඉතින් ඔයත් එක්ක ඉන්නවනේ, අපි දෙන්නගේ මේ ලොකු ජර්නි එකක් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේක නිසා එච්චර ගැන හිතන්න එපා කියලා ඔයාගේ සපෝටිව් එක යාට දැනෙන්න සලස්වන්න. මොකද ඒක දැනෙනවා නම් තමයි එයා ඉදිරියට වැඩ ටිකට කරගන්න හැකියාවක් තියෙන්නේ. ඒක නිසා සපෝටිව් එක ගොඩාක් තියාගන්න මේ කාල සීමාව තුල. පොයින්ට් 2 එක ලෙස මම ගන්න ගෙදර වැඩට අතේට දීම. ඉතින් මේ මාස 3ේදී අම්මලට හරිම අමාරුයි. කියන්නේ වැඩ කල කරන්න ගියාම හරිම අමාරුයි. කලන්ත ගතිය අර වගේ ඒ වගේ පොඩි දේවල් දැනෙනවා. ඉතින් මේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ තමයි පුළුවන් නම් එයාට උදව් වෙන්න. එයාට කියනවා කුසේ පැත්තට ඉන්න එපා කියලා. අපි මෙහෙමයි. අපි සමහරක් අය ඉන්නවා උයන්න දන්නේ නැති කට්ටිය. ඉතින් ඒයට පොඩ්ඩ මොනවායි දේවල් චුට්ටක් උයා ගන්න පොඩි කියන්නේ සහායක් නේ අපි දෙන්න ඕනේ. මේ සහාය අපි දීලා එයාව චුට්ටක් ඒ වැඩ වලින් ඈඩ් කරලා තියන්න ගන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට එයාගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි. අනික එයාගේ ඔළුවටත් යනවා අනේ මගේ හස්බන්ඩ් මෙහෙමයි, මට මං හිතන්නේ හිටියේ නෑ මෙයා මෙහෙමයි කෙනෙක් කියලා. මෙයාට උයන්නත් පුළුවන් අර ඒ වගේ එයාගේ ඔළුවට හොඳ මානසික සුවයක් දෙන්න කරුණු කාරණා යනවා. ඉතින් ඒක වගේම එයාගේ ඇතුළේ ඉන්න බබාටත් ගොඩක් වන්න. ඒ වාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ කාල සීමාවේ පුළුවන් තරම් ගෙදර වැඩවලට එයාට වෙනුවට ඔයා ඉදිරිපත් වෙලා අතේට දීලා මේ ගෙදර වැඩ ටික කරගෙන යන්න. එතකොට එයාගේ ඔළුවට යනවා එයාට බැරි වුණත් ඔයාත් ඉන්න නිසා ඒ වැඩ ටික කරගන්න පුළුවන් කියලා. ඉතින් පොයින්ට්ස් 3 විදිහට මම ගත්තේ එකමත් ඕනම දෙයක් තමයි කියන්නේ ක්ලිනික් කියන එකයි ස්කෑන් කිරීමේ පද. මොකද ක්ලිනික් සහ ස්කෑන් පරීක්ෂා වලින් තමයි ඔයාලගේ නෝනගේ බඩේ ඉන්න බබාගේ විස්තර සම්බන්ධ ඔක්කොම දේවල් දැනගන්න පුළුවන්. මොකද එයාගේ හොඳ සෞඛ්‍යයද කොහොමද එයාට අපි අර මූව් වෙන්න ඕනේ, කොහොමයි තියනවද, තව මොනවායි වැඩිපුර දෙන්න දේවල් තියනවද එයාගේ සෞඛ්‍යයට හදාගන්න, එහෙම දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේ ක්ලිනික් යනවා කියන කේවම ඉතින් බය වෙන දෙයක් නෑ. තාත්තට මොකද සාමාන්‍ය දෙයක්. මොකද යන්න ඕනේ, අම්මා යන්න ඕනේ අනිවාර්යෙන්. ඒක නිසා අම්මව යන්න ගිහිල්ලා අම්මා එහෙන් තමයි හරියටම දේවල් ඔක්කොම කරගෙන බලාගෙන ඉන්නේ. දෙව්පත් උපදෙස් දෙනවා, වන්ද දෙනවා, ඒ ඔක්කොම ටික පිළිපැදගෙන තමයි මේ ගමනේ යන්න ඕනේ. ඉතින් මේ
අපේ මේ පිරිමි අය අත මට ඇතින එක පාර කලික් යනවා කිවමති බයයි වගේ හිමටත් ඔල්ලක් විතර අය බටේ අය බලයි කියල හිතනවා එතෝඩ නිකන් යාලුවොත් එක බලොමට යාලු බීලු කරයි කියල හිතනවා නවා නූනව ප්‍රීවිල් ඒක දාලය වුණු නැත්තන් නූනගේ අම්මත් එක් හරි එතුළ නැත්තන් හස්බන්ගේ අම්ම එක් හරි කලිනික්යම් ඉතින් එහෙම අවලා හස්බන් පැත්තකට වෙලා ඉන්න වගේ ආයවත් තියෙනවා මං කියන්නේ එහෙම දේවල් නොකර අඩුම ගාන එක දවසක් කරි කලිනික් එකට යන්න මොකද එතකොට ගියාම තමයි එයාගේ ඔලුවට යන්නේ නෝනගේ ඔලුවට යනවා අනි මෙයා මං කොයිරුවෙන් කොහොමරි එක දවසක් කරයාවන කොච්චර වැඩ තිබ්බ කලික් යන තකොට මෙයක් මේගේ වැඩේට සම්බන්ධයක් කොල්ුවේ තියෙනවා නේ කියලා නෝනගේ ඔලුවට යන තොට ඒක හොඳ මොකද ඔලුවට අනේ ඔක්කෝම නෝනගේ බඩ බබාටත් ඔක්කෝම දැන ඉතිකොට ඒ නෝනට හැම්බෙන මානසික සුවයයි යර දකින දෙයක් එකනේමගේ මහත්‍යත් තාවන කෙනෙක්කට යන්න ඉතින් ඒක මට ගොඩක් වටිනවනේ කියල තකොට අකය කරන්න හරි හොනට හැකියාව තියෙන ඉතින් ඒක නිසා අඩුම ගානක දවසක් හරි කලිනික් එකට යන්න නෝනත් එක්ක ගීල කලිනික් එකට ගිල්ල කලිනික් එක වෙන දේවල් සම්බන්ධ විස්තර ඒවල ඒ අතර තුරේදී මහිතන්නේ කලිනික් එකෙන් දැනුවත් කනවා එම්මෝච්චගේදි සිදු කරන දේවල් සම්බන්ධ ගැන පූර ප්‍රසව සැසිරී පවුර ප්‍රසව සැසි වගේ ප්‍රසව අදාළ සැසි වාරවල් තුනක් විතර කතා ගන්න ඉති ඒ වගේ එකකටත් ඔයා යන්න අනිවායන් ගිහින්න නොනත් එක ගිහිල කියනේවද ආගෙන එන්න මොකොද නොනට එතකොට ඒක ලොකු මානසික ශක්තියක් එනවා හස්බ නුත්තාව බයනතුව තනියෙන් යන්න ඕනෙ නෑ හස්බනුත්තිතිය මයි හස්පනුත් දෙන්න එකතු වෙලාගින් තමයි අපි මේ බාගේ විස්තර ඕන දේවල් අපි දැනගත්තේ කියලා ඉති ඒක නිසා එහෙම දෙයක් කරන්න හස්පන් ගෙන කිරිරවා දැනගෙනන්න එක ඉතාමත් හොඳ ටීප් එකක් කියලම මේ වෙලාකි ඊළඟට පොයින්ස් 4 වෙනි එක විදිහට මං ගන්න මේ දවස්වල නුනට ආයි නෑ කන්න විතරවා හැම එකම්ම වගේ කියන්නේ ගම මේ අපි කැමකම කිවට මේ අපි දොල දුකක් ඇති වෙනවා යාට හැම වෙලේම කන්න හිතෙනවා අපි ගෙතර කාපු නැතිව වනත් එයාට එක දිකට කන්න හිතෙනවා ඔය වගේ දේවලගෙන් ගොඩක් අපි කතාකරොත් අච්චාරු පලතුරු වර්ග ඒ වගේ ඔයවා කන්න හිත සමාරක් කියලාට නෝන ඒ වගේ දොළදුක ඉල්ලන්න වෙලාව වෙනාම කෑම ඉල්ලන වෙලාව රෑ දොලා වනත් හිතපු අපි හිතන වෙලාවට නෙමේ ඉන්න නොහිතන වෙලා තමයිතින් ඒ වෙලාවට අපිම රෑ දුල්හටිතර කතා කරලකිවා අනේ මට ඇම්බරැල්ල හරි අබ ටිකක් හරි කන්න තිබ්බන මල දෙ අපි දන්නවනේ රෑට ඇම්බරල්ල ඉජා මේවයිගන්න අපිට විදිිය නෑ කියල ඒ වගේ වෙලාවල අපිට කරන්තින් සූක්ෂම ලෙස කල්පනා කරලා ඔළුවට දාලා නෝනට ගැන හරි ඒට උදේ වෙනකොට මං බලලා තැනකින් අරගෙනන්න දැන් රෑනි ඒක නිසා පොඩ්ඩක් යාවශය පැතින් මෙහෙමයි සමහරක් වෙලාට නෝනට ඉල්ලනේවා දෙන්න බැරි වෙන වෙලාවුළු තියනවා හස්මල් ගන්න මොකද අතේ සල්ලි නැති වෙලාවල් තියෙනවා එහෙම අඩු පාඩුගම් තීන මිනිස්සුම ඉන්න කොහමත් හස්පල්ල වුනත් හැමවෙලේම හැමදේම සරණ සර්භූන්න කට්ටිය නෙමේ නින් ඒ වගේ වෙලාවකට වාට කරන්තින යාට පොඩි ඇඟවීමක් දෙන්න මං කොහෝම හරි ගෙනල්ල දෙනවා එකන එක මේම කරන්න දිපසින් හොමරි කල් වාට පුළුවන් විදිකට හවා එක ගෙනල්ල දුන්නම එයාගේ ඔල්ලුවට යනවා තවත් මේ හස්බන් ඕන දෙයක් මට ගෙනල් දෙනවනේ මං කියන දේවල් මට මේ කරලා දෙන මටයි බාට ඇතින්නට මොොටම ආදරේ නේද කියලා අන්නේ මනසට ඒ හැඟීම යනතකොට හස්බන් කෙනෙක්ට අන්න ඒ වගේ දෙයක් වගේ අල්ලගෙන හොඳට වැඩේ කරගන්න පුළුවන්න මොනගේ මානසික සෞඛ්‍යයට ඉතාමත් පටින දෙයක් ඒක ඉතින් ඔයාලට පුළුවන් විදියට අතේ සල්ලි තියෙන විදිහට තමයි විතින් ඕක කරන්න ඕන ඒ විදියට ඔයාට කැමති දෙයක් ඔයාගේ නෝනට අන්න අතන්ගෙන් මේ මාස්තෝම හැබැයි ෝෂදායව විත ඊළඟ පොයින්් එක විදියට මම ගන්නේ මේ පුංචිපුරති සත්කාරය ගැන මෙම මේ කාල සිම්මාවේ නොනගේ ඇඟට වෙන්න පුළුවන් ඔක්කෝම දේවල් ඩික වෙනවා ගැන අකුල් රිදෙනවා කොන්ද බේරනවා ඒ වගේම කෙන්ද පෙරල් එනවා අන්නේ වගේ දේවල් නොදී නොය වගේ යාපු වෙලාවට හස්පන් කෙනෙක් විදිට එක පාට්ට ඒ අතෑල දාලා යන්න නනක ටික මැදි හත්තිලා පොඩි බොඩි සත්කරගෙන ආයින්න
අපි කියමු උදාහරණයක් විදිහට කකුල අමාරු වෙලා කොන්ද කෙන්ද පෙරිල්ලා කියලා කියමු. එතකොට කෙන්ද පෙරිල්ලාම ඒ වෙලාවට මොනවායි සිද්ධාල පිළිගත් අරගෙන හොඳට රටපත ගාලා ඒ වෙලාවේ ඒ වේදනාව සමනය කරගන්න අපිට පුළුවන් සහයක් දෙනවා නම් එතකොට නෝනට ආයි ඔලුවට යනවා. අනේ මේ හස්බන්ඩ් මං කියන විදිහට මේ මං ගැන හොයලා බලනවානේ මාර විදිහට. එතකොට මේ දවස්වල මට ගොඩක් සැලකින් ඉන්නේ අරමයි මේවා කියලා දෙයක් හිතනවා. ඒක එයායි ඒ හිතන අතරේ හිතා ගන්නවා ඉතින් හස්බන්ඩ් මට මෙහෙම උදව් කරනවා නම් ඉතින් මමත් මේ වැඩේ හරියටම කරගෙන යන්න ඕනේ කියන එක තමයි එතකොට එයාගේ ඔලුවට යන්නේ. ඒක නිසා ඒ කියනේම විහිළුවට ගන්නත් එපා. සෑහෙන වේදනාව එනවා. ඉතින් මේ මාස 3 අතර මූලික මාස 3 පස්සේ ඊට වැඩි වේදනාවක් එනවා. මම මේ කතා කරන්නේ මූලික මාස 3 ගැන නිසා. තියෙන වේදනාවට ඕගොල්ලොත් බය වෙන්නේ නැතුව එයාගේ මනස තමයි හැම වෙලෙම හදන්න ඕනේ. මොකද මේක බිඳුනොත් ඒ වගේම මොළේ බිඳුනොත් තමයි එයාට තියෙන එයාගේ මේ බඩේ ඉන්න බබාට තියෙන මේ දැනුවත් වීමේ භාවය ටිකක් සංකෝලනතාවයකට ලක් වෙන්නේ. ඒක නිසා ඔයා පුළුවන් තරම් මගේ නෝනට ඒ වෙලාවට පුළුවන් උපකාර සත්කාර කරන්න. ඉතින් ඒක ඔයාටත් වටිනවා. හොඳ හස්බන්ඩ් කෙනෙක් විදිහට ඔයාටත් ඒක වටින දෙයක් වෙනවා. ඊට පස්සේ මගේ ඊළඟ පොයින්ට් එක වෙන්නේ මේ දවස්වලට මේ මාස 3ේදී යාට උදේට කියන්නේ උදේට කියලා කිව්වට ඒක අපි සලකන්නේ මෝර්නින් සික්නස් කියනවා. හැබැයි උදේ කියලා වෙනසක් නැහැ, රෑ කියලා වෙනසක් නැහැ, දවල් කියලා වෙනසක් නැහැ. හැම වෙලේම ඒ කියන්නේ ඒ අදාළ මාස 3 වෙන හෝමෝන ප්‍රතික්‍රියාවත් එක්ක යාට ඒ වගේ දෙයක් සිදු. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් නම් වාගේ යාව දිනවනේ යාට හෙල්ප් එකක් දෙන්න, ඒක සමනය කරගන්න පුළුවන් විදිහට වැඩි ප්‍රශ්න අහන්න යන්නෙත් නැතුව ෂේප් එකේ ඔයාට පුළුවන් විදිහට සහයෝගය ලබා දෙන්න ඒ වගේ අවස්ථාවල. මොකද ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඔයත් කලබල වෙන්න එපා. ඔයාට ගොඩක්ම ඕනේ නෝනගේ මොලේයි මනසයි දෙක තමයි හරියට නිරවුල් කරලා තියාගන්න ඕනේ. ඉතින් ඊළඟට අර මේ වීඩියෝ සීරීස් එක මම කරන්නම ගොඩක් හිතුවේම මේ ගොඩක් අම්මාට තියෙන බබාගේ සෞඛ්‍ය තමයි ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. මම ඊට පස්සේ ඒක බාගමකුණානේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා. පස්සේ අම්මට තියෙන්නේ බබාගේ පැත්තේ. හැබැයි තාත්තට තියෙනවා අම්මයි බබයි දෙන්නගෙම සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන. මොකද ඒ අතරතුර මොකද තාත්තට තමයි ඒ වෙලාව ඒ එහෙම බලනකොට වැඩි දායකත්වයක් දක්වන්න තියෙන්නේ. මොකද දෙන්නගෙම සෞඛ්‍ය ගැන තාත්තා බලන්න ඕනේ අනිවාර්යයෙන්. අම්මට ගොඩක් වෙලාවට ඒ වෙලාවට ඒ අම්මා තනි මිනිස්සෙක් වගේ වෙන නිසා එයාට මේ ළමයාගේ සෞඛ්‍ය විතරයිනේ ගොඩක් බැලෙන. අම්මගේ සෞඛ්‍ය බලා ගන්න ඕනේ. ඒ වුණාට මම කියන්නේ ඒ දෙන්නගෙම සෞඛ්‍ය බලා ගැනීමේ තත්ත්වයක් තමයි තාත්තට තියෙන්නේ. ඉතින් ඒ අපි එහෙම බලන් ගියොත් එතකොට හැම කියන්නේ සමාජයේ 100%ක්ම අම්මගේ තමයි වගකීම කියලා නෑ. 50% තමයි දෙන්නටම තියෙන. අම්මටත් තියෙනවා තාත්තටත් තියෙනවා. ඒ නිසා ඒක නිසා තාත්තා තමයි මේ අම්මගේ බබාගේ දෙන්නගෙම සෞඛ්‍ය බලන්න වෙන්නේ. ඒක නිසා ඒ සම්බන්ධවත් හස්බන්ඩ් කෙනෙක් විදිහට සහ තාත්තා කෙනෙක් වෙන්න ඉන්න යන ඔයාට බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔයගේ පොයින්ට්ස් තමයි මේ මාස 3 කියන්නේ ගැබ් අරගෙන මුල් මාස 3ේදී අම්මට ඇතිවෙන ගැටලු තියෙන්නේ. ඒවා निराකරණය කරන්න තාත්තාගේ මැදිහත් වීම තමයි ගොඩක්ම ඕනේ. මොකද අපේ අම්මලා ඉතින් තාත්තගේ අම්මගේ අම්මලා තාත්තලා කරනට වඩා තාත්තම මැදිහත් වෙලා ඔය වැඩ කරනවා නම් ගොඩාක් හොඳයි. අම්මගත් එළුවට යනවා තාත්තමට මේ අපි මේ කමනට කැමතියි. ඒක නිසා මෙයා තාත්තා ගොඩක් වෙලාවට අපිට උදව් කරනවානේ කියලා එයාගේ ඔළුවට යනවා. ඉතින් ඒක නිසා ඒක තමයි මම නෝනගේ මෙන්ටලි හෙල්නස් එක හොඳ හරියටම තියාගන්න පුළුවන් නම් ඒක තමයි මේ මාස 3ේදී හස්බන්ඩ් කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ ගෙනාවු මුල් මාස 3 ඇතුළත ඔයාගේ වයිෆ්ට ඔයා සලකන්න ඕන ආකාරය පිළිබඳ හා ඒ සම්බන්ධව අපි කර යුතු දෑ පිළිබඳ හොඳ විස්තරයක් ඔයාලට දැනගන්න ලැබේ. මීට අමතරව තව දේවල් දෙනවා. ඉතින් ඒ වෙලාවට ඔයාගේ මොලේ කල්පනා කරලා ඔයාගේ නෝනයි සතුටයි සෞඛ්‍යයි හදාපම හොඳට තියාගන්න එක තමයි ඔයා මූලිකවම කරන්න ඕන දේ. ඉතින් මේ වීඩියෝ එක බලන දැන් අලුතෙන් බලන තාත්තලා ඉන්නවා නම් අම්මලා ඉන්නවා නම් මම මේ කියපු දේවල් සම්බන්ධව මොනවායි ඊට වැඩි හොඳ විශේෂ ක්‍රමයක් තියෙනවා නම් අපේ පල්ලෙහාන් කමෙන්ට් කරන්න.
මේ වගේ තව වීඩියෝ අතරින් මං ඔයාලා හම්බෙන් එනකන් අප